Welcome back to my YouTube channel. ලැබුවා සිංහල හා හින්දුවලුත් අවුරුද්ද ඔබ සැමට සාමය සතුට සෞභාග්‍ය පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම මුලින්ම ප්‍රාර්ථනා කරනවා. 2025 සිංහල හා හින්දු අලුත් අවුරුද්ද අපේ පවුලයත් එක්ක මම කොහොමද ගත කරේ කියලා අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට අරන් එනවා. ඒල් 13:57 තමයි නොනගතේ උදා වුණේ. ඒ වුණාට ඇත්තටම නොනගතේ ලැබුවෙන් පස්සේ වගේ කන්ද විහාරයට යන එක ගොඩක් අමාරුයි. මොකද ගොඩක් සෙනග ඉන්නවනේ. ඉතින් අපි හිතුවා වේලස්සනම ගිහින් එනවා කියලා. ඉතින් අපි ගෙදරට ගන්න තිබු බඩු වගේකුත් අරගෙන නොනගතේ ලබන්න කලින් පන්සලට ගිහිල්ලා ඇවිල්ලා අපේ කෑම අරගෙන රැයට නොනගතේ වෙලා වෙද්දි ඔක්කොම වැඩ ඉවර කරලා හැමෝම වැඩ අතහැරලා තමයි හිටියේ. අප්‍රේල් 14 වෙනිදා පාන්දර 3:21ට තමයි සිංහල අලුත් අවුරුද්ද උදා වුණේ. එතකොට අපි ඒ වෙලාවේ නැගිටලා දකින්න හැම දැම්මා. ඊළඟට තිබ්බේ පාන්දර 4:04ට ආහාර කිසීමේ නැකත. ඉතින් මේ තමයි අපි ඒ වෙලාවට කිරි ඉතුරුව විදිහට. ముకులు కడాహలా తకులు సినానగా ముకులు కడాహలా తకులు సినానగా కౌవికా కిరిబత్ కా ప్రీతి වෙලා නටපල්ලා සිරි සුබනකද බලා කඩ අල්ලා නටපල්ලා සිරි සුබනකද බලා කිරි උතුරලා ඉවර වුණාන් පස්සේ අම්මලා ගියා කිරිබත් හදන්න. ඉතින් එයාලා කිරිබත් හදනකම් මං අපේ කෑම මේසේ ඈස්ති කරා අයියත් එක්ක. ඉතින් කෑම මේසේ ලෑස්ති කරලා ඉවර වෙද්දී ඒ කිරිබත් හදලා ඉවර වෙද්දී වෙලාව පාන්දර 5යි ගානක් වගේ. ඉතින් අපිට ආය ආහාර අනුභව කරන්න හා වැඩ අල්ලන්න ගනුදෙනු කරන්න නැකත තිබ්බේ 6:44ට. ඉතින් එතකම් පැයක් විතර තිබ්බනේ. ඉතින් ගොඩක් වෙලා නිදිමරලා හින්දා අපි ඒ පැය ටිකක් නිදාගෙන තමයි 6:47ට කලින් නැගිට්ටේ. දැන් වෙලාව පාන්දර 6:44යි. ඒ වෙලාවෙකින් ආහාර අනුභවය සහ වැඩ ඇල්ලීම් ගන්න පිළිවෙල එක දුවනවා හින්දා මුලින්ම රතිඤ්ඤා දාලා එතකොට අපේ තාත්තලා එයාලා වැඩ අල්ලන්න එයාලා ගහක් පැල කරා. ඉතින් ඊට පස්සේ මම කරපු වැඩේ මගේ වැඩ අල්ලන එකට පාඩම් කරපු එක ඇවිල්ලා මම බයව තමයි ඒ වෙලාවේ පාඩම් කරේ. ගනුදෙනු කරලා ඉවර වෙලා දැන් අපි යන්නේ අපේ ආහාර අනුභවයට. ඊට කලින් අපේ තාත්තා අපි හැමෝටම කිරිබත් එයා පළවෙනි කිරිබත් කරගන්නේ කවනවලු අම්මට අච්චිට සීයට අයියට මට හැමෝටම එහෙම කවලා තමයි අපි ආහාර අනුභවය කරන්න පටන් ගන්නෙ. ඉතින් පාන්දර ආහාර අනුභවය කරද්දී ඉතින් අපි කිරිබත්නේ කෑවේ. ඉතින් මුළු රටම එක මිටද නිදාගත්ත කිව්වා වගේ අපිත් ඉතින් කරේ උදෙන්ම නැගිටින්න ටිකක් දවල් වෙනකන් නිදාගත්තා. නිදාගෙන නැගිටලා ඒ විදිහට තමයි ඉතින් අපේ එදා අවුරුදු දවස ගත කරේ. ඉතින් මේ වීඩියෝ එක අදට ඉවරයි. ආයෙත් දවසක තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනට ඔයාලව හම්බෙන්නකම් හැමෝම පරිස්සමෙන් ඉන්න. බයි.